Hi everyone. අපි ස්වර්ණ විලා යාල. අද ඔයාලට ගේන්නේ පොය දවසේ vlog එකක්. අපි පොය දවසේදී කතරගම ගියා. කතරගම ඉල්මහා කාර්තික මංගල්‍ය පෙරහැර තිබුණා. ඉතින් ඒකටත් අපි සෑම විටම වගේ පොය දවසට කතරගම යනවා. ඉතින් ඒක නිසා අද හිතුණා ඔයාලට පොඩි vlog එකක් ගේන්න. මේ තියෙන්නේ පාලමුඩිනුත් වතුර දාන තරමටම ප්‍රශාන්ත වුණු මැණික් ගඟ. දැන් මුකුත් නොවන වගේ ලස්සනට ගලාගෙන යන විදිය. ඉතින් අපි මේ ඇවිල්ලා තියෙන්නේ කතරගම දේවාලය පුදබිමට. මේ තියෙන්නේ ඉස්සරහා වල්ලියම්මා දේවාලය සහ ශිව දේවාලය. ඒ වගේම මුස්ලිම් පල්ලියකුත් තව විවිධ දේවාල කිහිපයකුත් අභිනවාරාම විහාරස්ථානයත් කතරගම සහ තවත් එක් දේවාලයකුත් මේ ටිකේ තියෙනවා. ඊට පස්සේ ඇතුලේ තමයි රුහුණු කතරගම මහා දේවාලය තියෙන්නේ. ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් ක්ලිප් එකෙන් පේන්නේ ඒ ටික. දුටුගැමුණු රජතුමාගේ අණ පරිදි කතරගම දෙවියන් වෙනුවෙන් ඉදිකරන ලද රන් දෝලාව තමයි මේ තියෙන්නේ. රන් දෝලාව නෙවෙයි ඇත්තටම රන් දෙවොල. මම අහලා තියෙන විදිහට මේකේ කපු මහත්වරුන්ට රාජකාරි පවරලා තියෙන්නේ දුටුගැමුණු රජතුමා විසින්මයි. ඉතින් අවුරුදු ගොඩ කාලයක් තිස්සේම ඒ කතරගම කපු පරම්පරාව විසින් තමයි මේකේ චාරිත්‍ර වාරිත්‍ර දිනපතාම කරගෙන එන්නේ නොකඩවා. ඉතින් ගොඩක් අයගේ වැරදි මතයක් තියෙනවා කතරගම දෙවියෝ කියන්නේ හින්දු දෙවි කෙනෙක් කියලා. ඇත්තටම කතරගම දෙවියෝ කියන්නේ බුදුහාමුදුරුවෝ විසින් නම් කරන ලද ඉදිරියට බුදු වෙන බෝධිසත්වවරුන් 10 දෙනෙක් නම් කරලා තියෙනවා. ඉන් 4 වෙනිට බුදු වෙන නාරද බෝධිසත්වයා කියලා කියන්නේ කතරගම දෙවියන්. ඒ වගේම දෙවනියට බුදු වෙන්න ඉන්න බුදුරජාණන් වහන්සේ වෙන්න ඉන්න පාරමිතා පුරන බෝධිසත්වයා තමයි ශිව දෙවියන් කියලා කියන්නේ. ඉතින් මේ පොඩි විස්තරයෙන් පස්සේ අපි යමු අපේ වීඩියෝ එකට. අපි අද ඉල් කාර්තික මංගල්‍ය බලන්න යනවා කිව්වනේ. ඉතින් ඒකට ඇවිල්ලා ඉන්න අලියැත්තු බලන්න මම අනිවාර්යයෙන්ම යනවා. මොකද මම අලියැත්තු ෆෑන් කෙනෙක්. ඉතින් මං යන්නේ අනිවාර්යයෙන්ම කතරගම යන්නේ වාසනාව බලන්න. එයා පෙරහැරකට එළියට ගිහිල්ලා නැත්තම් හෝ එහෙම නැත්තම් එයා මදි කිව්ලා නැත්තම් මම අනිවාර්යයෙන්ම කතරගම යනවා එයාව බලන්න. එයාට කැම බීම අරගෙන. ඉතින් අද එයාව බලන්න යද්දී එයා මුලින්ම නිදාගෙන ඉඳලා. ඒක නිසා මම මුලින්ම ගියේ මිහින්ට. මිහින්ගේ ළඟට මිහින් කතරගම එක්කෙනෙක් නෙමෙයි. ඒක නිසා මිහින් ළඟට ගිහිල්ලා එයාට කැම දීලා ඊට පස්සේ වාසනාව නැගිටින්න දිහා බලන් හිටියා. පස්සේ වාසනාව දැන් චුට්ටක් මාව දන්නවා. ඉතින් මම මාස කිහිපයක් තිස්සේ එයාගේ ළඟට යනවා හැම තිස්සෙම. හැම පොයකටම කැම අරගෙන. ඒක නිසා චුට්ටක් මාව දන්නවා. ඊට පස්සේ මං ගියායින් පස්සේ ඇහැරුණා. ඇහැරිලා ඉවරලා මං එයාට කැම දීලා කැම චුට්ටක් ඉතුරු කරන් ආවා පෙරහැරට ආපු අනිත් ඇලියත්තුන්ටත් දෙන්න. මෙයාලට පේන්නේ වාසනාව නාවන විදිය. නාවනකොට හොඳට සැපට නිදාගෙන ඉන්නවා. අද මැණික් ගඟට එක්කන් ගිහිල්ලා නැහැ. මොකද මේ අද වතුර සැරයි සහ වතුර මඩ. වතුර මඩ වුණාම යාළගේ ඇස් වලට හොඳ නැහැ කියලා එයා වෙක්කා යන්නේ නැහැ. ඒ වගේ දවස්වලට මේ ඉන්නේ මිහින්. අනේ හරිම ලස්සන අත්පැටියේ හරිම හොරතල්. මෙයා ඉතින් ඉල් කාර්තික මංගල්‍ය දවසේ පෙරහැරේ පළවෙනියටම ආවේ මෙයා චුට්ටක් බය වෙලා හැරිලා දිව්වා. වාසනාවට එහා පැත්තෙන් බැඳලා ඉන්නේ බානු. මම ඊට පස්සේ එළියට යනකොට ඔයාලට වීඩියෝ කරලා පෙන්නයි. ඒ ඉන්නේ මත්තු. ඒ කට්ටිය ඔක්කොම කතරගම ඇත්පන්ති කට්ටිය. තව කතරගම ඇත්පන්තියට අයත් වෙනවා අභිනවාරාමයේ අසේල. ඊට පස්සේ කිරිවෙහෙරට අයත් සාලිය සහ තරිඳු. අසේල අභිනවාරාමයේ හිටියට සාලිය සහ තරිඳු ඉන්නේ රත්නපුරේ බලාගන්න අලිබාස්සුන් නැහැගේ ගමේ කණ්ඩුලත් එක්ක. ඉතින් මං කලිනුත් කිව්වා වගේ සුපුරුදු පරිදි වාසනාව බලලා යාට කැම බීම දීලා ඊට පස්සේ මම ගියා කිරිවෙහෙර වඳින්න. කිරිවෙහෙර වැඳලා අවශ්‍ය ගාථා මේවා පිරිත් දේව මෙම හැමදේම කියලා. ඊට පස්සේ ආවා මම අෂ්ටඵල බෝධීන් වහන්සේ ළඟටත් එතනත් ඇවිල්ලා වතාවත් කරලා. ඉතින් ආසෙකට එක සැරේ ඉතින් මම ඕක කරන්නේ. ඒක නිසා පොය දවසේ ඒව කරනවා. ඊට පස්සේ වාසනාව එනකම් මම චුට්ටක් බලාගෙන හිටියා. දේවාල ටිකටත් ගිහිල්ලා වැඳලා ඊට පස්සේ වාසනාව එනකම් බලන් හිටියා. මොකද වාසනාව පෙරහැරට ලෑස්ති වෙන්න එනවා. ඒ වීඩියෝ එකත් මම මෙතන දානවා. ඔයාලා බලන්න හැමෝම. වාසනාව කියලා කියන්නේ හැමෝගෙම ආදරයට ගෞරවයට පාත්‍ර වෙන ඇතෙක්. ඒ වගේම හරිම ආදරණීය කරුණාවන්ත ඇතෙක්. ඉතින් හැමෝම සලකන්නේ එයා රටටම වාසනාවක් මුළු ලෝකෙටම වාසනාවක් කියලා.
ඒ වගේම හොඳට සිංහල තේරෙන ඇතෙක්. එයාට සාමාන්‍ය අලි ඇතුන්ට අලි භාෂාවෙන් කතා කරාට එයාට සිංහල භාෂාවෙන් දෙයක් කිව්වම ඒ දේ හරිම ඉක්මනට තේරෙනවා. ඉතින් ඒක නිසා එයාට සිංහල ඇතා කියලාත් කියනවා. ඒ වගේම වාසනා කියලා කියන්නේ මගුල් ඇතෙකුට තියෙන්න ඕනේ සියලුම අංග ලක්ෂණයන්ගෙන් හෙබි ඇතෙක්. ඒ වගේම හරිම වාසනාවන්ත ඇතෙක් කියන්නේ එයාට එයාගේ ජීවිතේට ගොඩ සැරයක් තර්ජන වෙලා තියෙනවා, වෙඩි වැදිලා තියෙනවා, බෝම්බ වලට මුහුණ දීලා තිබෙනවා. ඒ වුණත් එයාගේ ජීවිතේට කිසිම හානියක් වුණේ නැහැ. ඒක නිසා ඒකට බලපෑපු එක හේතුවක් කියලා කියනවා කතරගම දෙවියන් සෙවණ හැදී වැඩිමත්. කතරගම දෙවියන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම වාසනාවට තියෙනවා කියලා ලොකු විශ්වාසිකුත් මිනිසුන් අතර තියෙනවා. ඒ වගේම ලංකාවේ තියෙන ප්‍රධානම පෙරහැර මංගල්‍යවල් තුනේම ප්‍රධාන මගුල් ඇතා විදියට කටයුතු කරන්නේ වාසනා. ඒ පෙරහැරවල් තමයි දළදා පෙරහැර, කතරගම පෙරහැර සහ සමන් දේවාල පෙරහැර. වාසනා ගැන ඉතින් කතා කරනවා නම් මට දවසක් වුණත් එයා ගැන කතා කරන්න පුළුවන්. ඒ තරම්ම මම ආදරෙයි. මම එයා ගැන ඒ තරම්ම විස්තර දන්නවා. මම ඒ තරම්ම එයා ගැන හොයලා බලනවා. ඒක නිසා ඉතින් දේවාල ඉදිරිපිට නැගිටිනකන් රැඳලා හිටපු වාසනා සහ අසේල දැන් දේවාල ඇතුළට පිවිසුණා. පිවිසලා ඉවර වෙලා මුලින්ම කිරි විහාරයට ඒගොල්ලෝ වන්දනාමාන කරනවා. මුලින්ම වාසනාත් ඊට පස්සේ අසේලත් ඊට පස්සේ ඝන දේවාලයට වන්දනා කරනවා. මේ වලට පේන්නේ අවස්ථාව වාසනා ඝන දෙවියන් වැඩීම හරිම ලස්සනයි. හරිම ලස්සනට වන්දනාමාන කරනවා වාසනා. ඊට පස්සේ අපි බලමු පෙරහැර කාර්තික මංගල්‍යයට ඇඳුම් අඳවන්න, දේවාභරණ වඩම්වන්න වාසනාව සූදානම් කරන විදිය තමයි ඊළඟ වීඩියෝස් වලින් ඔයාලට පේන්නේ. මේ පෙරහැරට යම්කිසි බාධා කිරීමකුත් සිද්ධ වුණා. මොකද වාසනාව අන්දලා එකපාරක් එළියට ගත්තා. ඊට පස්සේ ආයෙම මං හිතන්නේ දේවාභරණ ඇද වෙලා ආයෙම යාව ඇතුළට ගත්තා. ඉතින් ඒක යම්කිසි බාධා කිරීමක් විදියට මට හිතුණා. ඊට පස්සේ වෙච්ච දේ තමයි පෙරහැර පටන් ගත්තායින් පස්සේ පළවෙනිම අයිටම් එකේ පළවෙනියටම ආපු ඇතා මුලින්ම ආවේ ඇත් පැටියා, මිහින් පැටියා. එයාගේ ඉස්සරහා තිබුණු ඩාන්ස් කට්ටිය දුවන්න ගත්ත විතර එයා චුට්ටක් තාම පොඩි හින්දා එයා පොඩක් කලබල වෙලා එයා දුවන්න ගත්තා. ඊට පස්සේ එතන පොඩි කලබගෑනියක් වුණා. මිනිස්සුත් ඉතින් චුට්ටක් හරි මෝඩයි. ඇතා දුවන්න පටන් ගත්ත විතරයි මිනිස්සුත් කෑ ගහගෙන දුවන්න පටන් ගත්තා. කොහොමද ඉතින් පොඩි අලි පැටව ඇත් පැටව පෙරහැරට පුරුදු කරනකම් යාළුවා කොහොමද ඒ වගේ කලබල වීම සිද්ධ වෙනවා. ඉතින් මිනිස්සු වශයෙන් අපි මොලේ ඇතුව පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ මේ වගේ අවස්ථාවක හැසිරෙන්නේ කොහොමද කියලා. මොකද සද්ද බද්ද වැඩි වුණාම ඒගොල්ලෝ තව බය වෙනවා. ඊට පස්සේ ඉතින් වාසනාව ආයෙම මේ ලෑස්ති කරලා ඉවර වෙලා අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා අලි අනිත් අලි ඇත්ත ඔක්කොම ටික අයින් කරලා වැඩි හිටියේ නෑ 5 දෙනෙක් 6 දෙනෙක් වගේ හිටියේ. ඒගොල්ලෝ ඔක්කොම අයින් කරලා වාසනාව විතරයි ඇතෙකුට පෙරහැරේ ගියේ. වාසනාව විසින් ඉතින් කරඬුව වැඩමුවා. වැඩේ කියන්නේ මගේ ෆෝන් එක ඕෆ් වුණා. ඉතින් මගේ මෙතනින් එහාට වීඩියෝස් නැහැ. එහෙනම් මේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. අපි අලි ඇත්ත ගැන වෙන වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. බයි.